Hi guys, කොහමද ඔයාලට? ඔයාලව සාදරයෙන් පිළිගන්නවා K-Drama with Ash YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරමු මේ දිනවල TVN නාලිකාවේ ටෙලිකාස්ට් වෙන ජනප්‍රිය K-Drama series එක ගැන. ඒ තමයි My Dearest Nemesis කොරියන් කතා මාලාව. එහෙනම් අපි වැඩි කතා නැතිවම අපේ වීඩියෝ එකට යමු. My Dearest Nemesis නවතම කොරියානු කතා මාලාව රොමෑන්ස් කොමඩි ජොන්රා එකට අයිති වෙනවා. ඔයාලා දන්නවාද My Dearest Nemesis K-Drama එකට පාදක වෙලා තියෙන්නේ මොන වෙබ්ටූන් එකද කියලා. ඒකේ නම That Man is Black Salt Dragon වෙබ්ටූන් එකයි. ඒ වගේම මෙම ඩ්‍රාමා එක Enemies to Lovers කතා ගණයටත් අයත් වෙනවා. එහි ප්‍රධාන චරිතවලට පනපවන්නේ මුංගා යුන් සහ චෝයි හියුන් වුක් යන නළු නිළි දෙපළයි. My Dearest Nemesis K-Drama series එක රිලීස් වුණේ 2025 වර්ෂයේ පෙබරවාරි 17 වෙනි දින. ඒ වගේම මෙහි ෆයිනල් එපිසෝඩ් එක රිලීස් වීමට තියෙන්නේ මාර්තු 25 වෙනි දිනයි. මෙම K-Drama series එක එපිසෝඩ්ස් 12කින් සමන්විත වෙනවා. දැන් බලමු අපි මේ ඩ්‍රාමා එකේ මොකද්ද වෙන්නේ කියලා. 2009 දී බෙක්සු ජියොන් ඒ කියන්නේ මුංගායුන් සහ බන්ජු යොන් ඒ කියන්නේ චෝයි හියුන් වුක් ඔන්ලයින් ගේම් එකක හමු වෙනවා. සූජියොන්ට වයස අවුරුදු 19යි. ජූ යොන්ට වයස අවුරුදු 15යි. ඔහුගේ වයස 15ක් වුණත් ඔහු ඔන්ලයින් ගේම් එකේ පෙනී සිටින්නේ අවුරුදු 22ක තරුණයෙකු විදිහට. ඔයාලා දන්නවද? ඉතින් මේ දෙන්න ඔන්ලයින් ගේම් එකේදී හොඳම යාළුවන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි chat කරන්නත් පටන් ගන්නවා. වැඩි කල යන්න කලින් ඔවුන් දෙදෙනා ආදරවන්තයන් බවට පත් වෙනවා. ඉතින් මේ ගේම් එකේ ප්ලේ කරපු අය දිනක් එකිනෙකා දැන හඳුනා ගැනීමට හමු වෙන්න තීරණය කරනවා. ඒ වෙලාවේදී සූජියොන් ජූ යොන්ට වයස අවුරුදු 15ක් බව දැනගන්නවා. මේ වේලාවේදී සූජියොන් ජූ යොන්ව වංචාකාරයෙක් ලෙස සිතා පිළිකුල් කිරීමට පටන් ගන්නවා. කාලය මේ විදියට ගෙවිලා ගිහිල්ලා නැවත ඔවුන් දෙදෙනා 2024 දී හමු වෙනවා. ඒත් මේ දෙන්න නම් දැනගන්නේ නෑ මේ දෙන්න කවුරුද කියලා. දැන් ජූ යොන් චේබෝල් සමාගමක ඩිරෙක්ටර් කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. ඔයාලා දන්නවාද චේබෝල් සමාගමක් කියන්නේ මොකක්ද කියලා? ධනවත් පවුලකින් පැවතෙන ව්‍යාපාර සමූහයකට තමයි චේබෝල් සමාගමක් කියලා කියන්නේ. සූජොන් මෙම සමාගමේම ටීම් ලීඩර් කෙනෙක් ලෙස කටයුතු කරනවා. ඇය ඩිරෙක්ටර් කිලර් යන අනවර්ථ නාමයෙන්ද මෙම සමාගමේදී හඳුන්වනවා. ඒත් මේ දෙන්නා තාමත් එකිනෙකාව හඳුනාගන්නේ නැහැ. මුලින් මේ දෙන්නා එකිනෙකා කෙරෙහි තරහෙන් කටයුතු කළත් පසුව එකිනෙකා පිළිබඳව ඇති වූ තරහ නිමා වෙයි. සුහදත්වයක් දෙදෙනාගේම සිත්වල මෝදු වෙනවා. දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති වේවිද? ඉදිරියේදී කුමක් සිදු වේවිද? යන වග බලා ගැනීම ඔබට බාරයි. මගේ මේ රිවිව් එක හොඳ නම් යටින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ රිවිව් වීඩියෝ ඉස්සරහට බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙනම් අදට ගිහින් එනකන් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.